Campery, Colombo Campery, 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 Colombo Campery. අයිබෝන් ඔබ නැවතත් එකතු වෙලා ඉන්නේ 60 වන කොළඹ දිසා බාලදර්ශක කැම්පරියත් එක්ක. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවා උප පොලිස් පරීක්ෂක දයාකාරී වසම් මහත්මයා. අයිබෝන් කියලා ඔබතුමා පිළිගන්නවා. ඉතින් දයාකාරී වසම් මහත්මනි මොකද්ද මේ කැම්පරිය තුළ පුරාවට ඔබතුමාලාගේ කාර්යභාරය? ඇත්ත වශයෙන්ම කියනවා නම් ඊයේ දිනේ අපි මේ ස්ථානයට පැමිණියේ. ඊයේ දිනේ සිට අපි මේක ඇතුලේ මොඩල් එකක් තියෙනවා. මේකේ තියෙනවා මාර්ගයක කොළඹ සිටි එකක එක්තරා ප්‍රදේශයක් තමයි මේ අපි හදලා තියෙන්නේ. එතකොට මේක නගර සභාවෙන් තමයි මේන්ටේන් වෙන්නේ. මේකේ තියෙනවා කලර් ලයිට්ස් තියෙනවා, එතකොට පදික මාරු තියෙනවා, එතකොට ඩබල් ඉරි තියෙනවා, තනි ඉරි තියෙනවා. එතකොට මේකේ අපි දරුවන්ට මුලින්ම අපි මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කරනවා. කොහොමද පදිකයා කියන්නේ කවුද, මගියා කියන්නේ කවුද, රියදුරා කියන්නේ කවුද, යතුරු පැදිකරුවා කියන්නේ කවුද, පා පැදිකරුවා කියන්නේ කවුද කියන එක අපි කියා දෙනවා. ඒ කියා දෙල ඉවර වෙලා ඒගොල්ලන්ට ඉස්සෙල්ලා මේක වටේ අපි රවුමක් එක්ක යනවා. මන්සන්දි කොටුව කියන්නේ මොකද්ද, වට රවුමක් කියන්නේ කොහොමද, වට රවුමකට අපි ඇතුල් වෙන්න ඕනේ කොයි ආකාරයකද, ඒ සම්බන්ධ දරුවෝ දැනුවත් කරනවා. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට ඊළඟට මේ පාපැදි ලබා දෙනවා. පාපැදි ලබා දීලා ඒ මාර්ග නීති මාර්ග සංඥා වලට අවනත වෙලා මහා මාර්ගයේ ගමන් කරන විදිහ තමයි අපි මේක ඇතුළතදී අපි කියා දෙන්නේ. එතකොට දරුවන්ට ලොකු අවබෝධයක් එනවා. කියා දීපු එකේදී මොකද්ද දැන් වෙන්න ඕනේ? දැන් අපි කොහොමද පතික මාරුවක් තියෙන තැන, කොහොමද අපි පෙලිකන් පතික මාරුවක් තියෙන තැන, කොහොමද අපි පාර මාරු වෙන්න ඕනේ? ඒව ඔක්කොම කියා දීලා ඒ විදිහට තමයි අපි මේ දරුවෝ දැනුවත් කරන්නේ. කියන්නේ රිය පැදවීම සම්බන්ධව මූලික දැනීමක් ලබා දීම තමයි මේ ස්ථානයේදී මේ වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ. මොකද අනාගතේ රට බාරගන්න ඉන්නේ මේ දුවල පුතාලා. මේගොල්ලෝ අවුරුදු 17 දී මේගොල්ලන්ට රියදුරු බලපත්‍රය ගන්න ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන්. අවුරුදු 18 දී රියදුරු බලපත්‍රය ගන්න පුළුවන්. එතකොට රියදුරු බලපත්‍රයක් ගන්න කලින් මාර්ගයක මේගොල්ලෝ වාහනයක් ධාවනය කරනකොට කොහොමද අපි පිළිපැදිය යුතු කරුණු කාරණා කියන එක තමයි මේක ඇතුලේ අපි ඔක්කොම කියා දෙන්නේ. මාර්ග සංඥා සලකුණු හැමදේම මේක ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඒ පිළිබඳව දරුවන් දැනුවත් කරන වැඩසටහන තමයි ඊයේ දිනේ අපේ දරුවන් 1500ක් විතර අදත් දරුවෝ 1500ක් විතර අපි දැනුවත් කරා. ඉතින් උදේවරුව ගොඩක් වෙනවා දරුවෝ අපිත් එක්ක මේ සම්බන්ධව වැඩසටහනට එක් වෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ හරි ආසාවෙන් මේකේ පාපැදියෙන් ගමන් කරලා මාර්ග ආරක්ෂාව පිළිබඳව ලොකු දැනුමක් ලබා ගන්නවා. ඉතින් අපි ඊට අමතරව අපි වීඩියෝ දර්ශන වලින් පෙන්නනවා රියානතුරු වෙන්නේ කොහොමද කියන එක. ඊට අමතරව ලීෆ්ලට් තියෙනවා අපි ගාව. අපි ඒවෙන් දැනුවත් කරන මාර්ග සංඥා සලකුණු සම්බන්ධව. එතකොට හෑන්ඩ් ෆෝන් එක කනේ තියාගෙන ගියලා ඩ්‍රයිවිං කරොත් මොකද වෙන්නේ? ඒ ඔක්කොම සම්බන්ධව අපි කියා දෙනවා. සම්පූර්ණ වයිඩ් ඒරියා එකක තියෙන දැනුමක් ලබා දෙන බාලදර්ශකයන්. ඉතින් අපි නිරන්තරයෙන් දැකලා තියෙන පොලිස් නිලධාරීන් බෙහෙවින් මහන්සි වෙන මහා මාර්ගයේදී අන්තරු වළක්වා ගැනීමට. ඉතින් ඒ අන්තරු වළක්වා ගැනීමට මූලික පියවරක් වශයෙන් බාලදර්ශකයන් දැනුවත් කිරීමට අපි සමග එකතු වුණාට අපි බොහෝ ස්තුතිවන්ත වෙනවා ඔබතුමන්ලාට. ඉතින් නැවත වතාවක් හමු වෙමු. මේ 60 වන කොළඹ දිසා බාලදර්ශක කැම්පරිය. Campery, Campery, Colombo Campery, 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 Colombo Campery.